මේ ඥානනේ සොසයිටි එකේ දෙකක් තියෙනවා තමයි තාක්ෂික දාලා මේක බලනවා. මේක බලන්නේ ඉතර ගාපු නාළුවේ කරුණාවක් තියෙනවා. සොසයිටි එකක් බෙදලා දෙන්නේ නැද්ද කියලා. ඒකට නිකමට එනවා හැම සොසයිටි එකකම දෙකට කවලා තමයි තියෙන්නේ. ඒකට අය මොකද්ද මේ ප්‍රශ්නේ. ඒකට මෙයා දී උත්තරේ තමයි නැහැ. ඒක තමයි සොසයිටි එක බදින මෙතඩ් එක. අපේ අම්මා කරේ එහෙම තමයි. හරි. ඊපස්සේ නිකමට මේක අපිට වේලිකාව අපිට අම්මයි හාමුදුරුවෝ කියලා ඒ ආපිය කෙනා ඉතින් අම්මලා උඩ කතා කරා. අම්මලා උඩ කතා කරනවා අම්මා කිව්වා බලලා සොසයිටි ඉතින් බදින්නේ එහෙම තමයි. අපේ අම්මා කරේ කොහොමද? අපේ අම්මා මාර්කට් කොහොමද? ඒ උත්තරයක් නේද? එයා කියන්නේ තාම අම්මා කරේ නෙමෙයි මම පරිපූර්ණ කියලා දුර කරන්නේ තේ. ඊට පස්සේ දලාවට යම් අම්මා කිව්වා. ඊට පස්සේ කොන්දා කවියන් මම කියනවා. ඉතිලා මම නෝවා අපිට පතෝතේ මාළු දෙන්නේ. කිව්වා පප්පා කියන්නේ. ඒ අම්මා කිව්වා ඉතින් මට පොඩි තාච්චියක් ඒකට දාන්න බෑ මේක සොසයිටි හදද මොකද දෙකට කැපුවා. වෙන්නේ මේ ඉන්න සෝස් පෑන් එකක් තියෙනවා අපේ නංගේ අපරාධ නැත්තේ. හරි ඔයගොල්ලෝ නැත්තර මේ එකකට ඔය ඒතකොට ඕකේ පිටිපස්සට ගියාම අපි මේ ප්‍රශ්න ටික අහන්න හේතුව මොකක්ද? ඇයි මොකක්ද අපි හොයන්න යන්නේ කියලා පොඩි අදහසක් එනවා නේද? ඒ කතාවේ පිටිපස්සෙන් කියන බෑරුම් කතාව පොඩි අදහසක් එනවා. ඔයගොල්ලෝ තව කතාවකුත් තියෙනවා. මම කිව්වේ නේද මේ පොඩි අතුරු සෙට් එකක්. මේ වීඩියෝ තියෙන මේ හැටික YouTube එකේ වීඩියෝස් තියෙනවා. බලන්න එක දාලා බලුවොත් ඒ සම්බන්ධ අතුරු ටික ගාලා බලන්න ඔය කියන වීඩියෝ එන අපිට බලන්න ඕන. අපි ඔය මම අහලා තියෙන කතාව නම් වඳුරු ප්‍රත්‍යක්ෂික ඔය අපි ඉර පුරුලියක් ඉර පුරුලක් වගේ පුරුලක් ඒක දාලා මේක ඇත්තම කරන්නේ පරිච්ඡේදයක්. මැදේ එළන පොඩි කෙසල් ඇවරිය. මුදලින් කෙසල්. එල්ලලා නිකන් යා පැනලා ගන්නත් බෑ ඒක උස වෙල්ලන්නේ. දාන වඳුරු 6ක් 7ක් විතර දානවා මේ කුඩ. දාලා අතෙන්ට නගින්න පුළුවන් පොඩි ලැඩ එකක් තියෙනවා. අපි ගදින්න ඔය ඇලුමිනියම් ලැඩ. ඔය ලැඩ එකක් කොහොමද? ඔතන ලැඩ එක දිගේ ගිහින් ඕනම කරගෙන කන්න පුළුවන්. ලැඩ එක දිගේ වඳුරෙක් නගිනකොට එළියෙන් අර හයි ප්‍රෙෂර් ගන්න තියෙන්නේ. අන්න ඒකකින් වටේ උන්ට හොඳ වතුර පාරක් ගන්නවා. නගින කාටද? හරි. උතර නගින කාට නගින්න හදනවා. උතර වටේ වතුර පාරක් ගන්නවා. ආවම අරුකට මේකක්ද වකුට ගන්න කියලා අරුකට දැක්කම අල්ලලා ගන්නවා. වතුර පාරක් නෑ. මේ ඉස්සෙල්ලා හැබැයි
එකක් ආව